ගර්භණී සමයේ 6 වන මාසයේ අවසානයේදී ඒ කියන්නේ සති 24ත් 28ත් අතර කාලයේදී බණ්ඩි අම්ම කෙනෙක් අනිවාර්යයෙන්ම කරන්න ඕනි ටෙස්ට් එකක් තමයි මේ OGTT හේවත් ග්ලූකෝස් ටෙස්ට් එක. මම බිව්වොත් නම් මේක බොන්න වෙන්නේ නැහැ. අන්තිම හරියට යනකොට අත්තිරේ. මේකනේ යනවා. මේ ටෙස්ට් එක කරන්න කලින් පැය 8ත් 10ත් අතර ප්‍රමාණයක් ෆාස්ටිං ඉන්න ඕනේ. ඒ කියන්නේ මේ පැය 8ත් 10ත් අතර කාලය තුල කිසිදු ආහාර පානයක් ගන්න බෑ වතුර කලින් දවසේ රෑ කෑම වේලට අධික සීනි ගන්නේ නැතුව සාමාන්‍ය පරිදි පිෂ්ටි අඩංගු කෑම වේලක් ගන්න. මුලින්ම ෆාස්ටිං ඉඳලා හොස්පිටල් එකට ගියපු ගමන් අපේ රුධිර සාම්පලයකුයි යූරින් සාම්පලයකුයි ගන්නවා. ඊට පස්සේ ග්ලූකෝස් ග්‍රෑම් 75ක් දිය කරපු මේ පානය අපි බොන්න ඕනලා දැක්කද මම අපිරියාවක් ඇවිල්ලා වතුර උගුරක් බොන්න හැදුවා. හොඳ වෙලාවට එතන මිස් ඇවිල්ලා කිව්වේ නැත්තම් මම වතුර බොනවා. එහෙම වතුර බිව්වොත් වෙන්නේ බඩ කැලැත්තිලා වොමිට් වෙන්න ගන්න එක. ඊට පස්සේ ටෙස්ට් එක කැන්සල් වෙලා ආයෙමත් දවසක එන්න වෙනවා මේ ටෙස්ට් එකට. ග්ලූකෝස් පානයෙන් පැයකට පස්සේ නැවතත් අපේ රුධිර සාම්පලයකුයි යූරින් සාම්පලයකුයි අරගෙන. ඒ වගේම පැය දෙකකට පස්සෙත් රුධිර සාම්පලයකුයි යූරින් සාම්පලයකුයි අරගෙන. ඉතින් මම කලින් කිව්වා වගේම ග්ලූකෝස් පානයෙන් පස්සේ මේ පැය දෙක ඇතුළත කිසිදු ආහාර පානයක් වතුරවත් ගන්න එපා. ඒ අතරතුර කිසිදු වෙහෙසකර කාර්යයන් කරන්න නැතුව එතනටම වෙලා ඉඳගෙන ඉන්න. මොකද ශරීරය වෙහෙසකර වුණාම අපේ ඇඟේ සීනි මට්ටම වෙනස් වෙන්න පුළුවන්. මේ ටෙස්ට් එක අතරතුර ඔයාට වොමිට් වුණොත් එදාට ටෙස්ට් එක කැන්සල් කරලා වෙනත් දවසක දිනයක් නියම කරනවා. සමහර අම්මලාට මුල් මාස 3-4 කාලය තුල වොමිටින් වෙන එක සාමාන්‍ය ප්‍රශ්නයක්. මේ මාස 6ක් ඉක්ම වෙන කාලය තුලත් ඔයාට දරා ගන්න බැරි තරම් වොමිටින් ප්‍රශ්න තියෙනවා නම් ඔයාගේ VOG ඩොක්ටර්ගෙන් ඒ සඳහා ඖෂධයක් ලබා ගන්න පුළුවන්. ගොඩක් අම්මලාට ගර්භණී සමයේ දියවැඩියා තත්ත්වයන් හටගන්නවා. දරුවා අධික ලෙස බර වැටිවීම, නියමිත කාලයට පෙර දරුවා ලැබීම, වගේම ප්‍රසූති කාලයේදී ඇතිවන සංකුලතා කලින්ම හඳුන ගන්න තමයි අපි මේ ටෙස්ට් එක කරන්නේ. ඔයත් බණ්ඩි අම්මා කෙනෙක් නම් ඔයාගේ පුංචි පැටියා ගැන හිතලා අනිවාර්යෙන් මේ ටෙස්ට් එක මග නොහැර කරගන්න.